පාටකුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ යහන්ගේ ෆයිල් එක හොයද්දී යහන් ඔෆිස් එකෙන් පැන ගන්න හේතුව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් මේ වෙද්දී ෆොන්සේකාට තොරතුරු රැසක්ම හෙළි වෙලා තියෙනවා. නුරාන් කියන්නේ මහ වංචාකාරයෙක් කියලා. හැමදේම එකින් එක හොයන්න උත්සාහ කරනවා. මොකද එයා හිතාගෙන හිටියේ නුරාන් කියන්නේ පවුලෙම කෙනෙක් කියලා. පිට කෙනෙක් කියලා කවදාවත්ම හිතුවේ නැහැ. අනිත් එක තමන්ගේ දුවව මැරි කරන්න ඉන්න කෙනාව සැක කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. ඉතින් නමුත් මේ වෙන දේවල් එක්ක දැනගන්න තොරතුරුත් එක්ක සැක කරන්න නෙමේ ඔහු වැරදිකාරයෙක් හොරෙක් කියන එක මේ වෙද්දි ඔප්පු වෙලා තියෙනවා. ඒ හින්දා ඔෆිස් එකේ තොරතුරු හැමදේම නැවත වරක් මුල ඉඳලම බලන්න හිතුවා. ඉතින් හැමෝ එක්කම කතා කරාට පස්සේ යහන්ට කිසිම සුදුසුකමක් තනතුරක් දරන්න නැහැ කියලා තමයි හැමෝම කිව්වේ. ඉතින් මේ හෙලිදරව්වත් එක්ක ඒක හොයන්න රැස්වීමක් ඇඳවලා යහන්ට කියනවා පර්සනල් ෆයිල් එක අරගෙන එන්න කියලා. නමුත් එයා කලබලෙන් එතනින් දුවගෙන යද්දී ડોක්ටර්වත් පඩිපෙළේදී හම්බ වෙලා ડોක්ටර්ගේ ඇඟෙත් හැප්පීගෙනම තමයි ඇත්තටම දුවන්නේ. මොකද පර්සනල් ෆයිල් එක අරගෙන ආවොතින් අනිවාර්යෙන්ම ඇත්ත නැත්ත හෙළි වෙනවනේ. එයාට පුළුවන් කමක් නැහැ ඒ ෆයිල් එක අරගෙන එතෙන්ට එන්න. නමුත් මෙහෙමත් සැකයක් තියෙනවා. නුරාන් කියන්නේ මහා කපටි කෙනෙක්නේ. අවශ්‍ය කරන ලියකියවිලි හොඳ විස්තරාත්මකව හදලා තියෙන්නත් පුළුවන්. නමුත් යහන් කල්පනා කරලා බලනවා නුරාන්ගේ සේරම පව්වලට එයාට කරගහන්න සිද්ධ වෙයිද කියලා. ඉතින් මේ වෙලාවේ දෙයක් කරගන්න පුළුවන් කමක් නැති නිසා හොඳම දේ තමයි පැන ගන්න එක කියලා අනිවාර්යෙන්ම යහන් මෙතනින් පැන ගනීවි. මොකද ඉන්පස්සේ මොකක් හෝ දෙයක් කරලා ගැලවෙන්න නුරාන් බොස් උදව් කරાવી කියලා එයා විශ්වාස කරන නිසා අනිවාර්යෙන් මෙතනින් පැන ගනීවි. කල් ඇතුවම හැමදේම තේරුම් ගත්ත නිසා ෆොන්සේකාට ඒ ගැන පුදුම නොහිතේවි. මොකද එතන හැමෝම අතරේ මේ හැමදේම කතා කරලා විසඳ ගන්න පුළුවන් වේවි. මොකද නුරාන් බොස්ට උදව් කරන කෙනෙකුට හිටියේ ඇත්තටම යහන් විතරයි. ඉතින් මින්නහාට ඔෆිස් එකේ ගැටලු ප්‍රශ්න කිසිම දෙයක් නැතුව බොහොම ලස්සනට ඔෆිස් එකේ කටයුතු නැවතත් හරියාකාරව කරගෙන යන්න පුළුවන් වේවි. ඉතින් ඉදිරියේදී යහන් ගැන තොරතුරු පොලිසියට දීලා අත්අඩංගුවට ගන්න එක ගැන ෆොන්සේකා පොලිසිය දැනුවත් කරાવી. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.